ආයුබෝවන් කියලා පිළිගන්න ඔයාලා හැමෝම. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ සමගාමී සමීකරණයක් කොහොමද ලේසියෙන්ම විසඳන්නේ කියලා. ඒ බලමු සමගාමී සමීකරණයක් කොහොමද ලේසියෙන්ම විසඳන්නේ කියලා. ඉතින් මේක තමයි අද මම විසඳන්න හදන සමගාමී සමීකරණ යුගලය. ඉතින් බලමු කොහොමද මේක විසඳන්නේ කියලා. මුලින්ම සමගාමී සමීකරණය විසඳන්න ඉස්සෙල්ලා මම මේක නම් කරගෙන ඉන්නවා. පළවෙනි සමීකරණය සහ දෙවෙනි සමීකරණය විදිහට. ඊට පස්සේ මේ දෙකේම සංගුණක සමාන කරගන්න ඕනේ. සංගුණක කියන්නේ මේ VG පදයේ ඉස්සරහින් තියෙන ඉලක්කම් දෙක සමාන කරගෙන ඉන්න ඕනේ. දැන් මේකේ තියෙන්නේ 2x, මේකේ තියෙන්නේ x. එහෙනම් මම මේ x තියෙන එක 2x කරන්න ඕනේ. ඒකට මම පළවෙනි සමීකරණය වැඩි කරන්න ඕනේ 2. මම තියාගන්නවා. පළවෙනි සමීකරණය මම වැඩි කරනවා 2කින්. දෙක බාහනක් දාලා x ධන 2y සමානයි 7 වැඩි කිරීම 2. 2x කින් වැඩි වුණාම අපිට 2x කියලා එනවා. ධන 2 4යි y සමානයි 7 2 14ක් කියලා අපිට එනවා. මේක තමයි දැන් අපි ගොඩනගාගත්ත තුන්වෙනි සමීකරණය. ඊළඟට අපි කරන්නේ මේ දෙකේම ලකුණු සමානද කියලා බලනවා. සමාන ලකුණු තියෙනවා නම් මේක අපි ලොකු එකෙන් පොඩි එක අඩු කරනවා. අසමාන ලකුණු තියෙනවා නම් අපි මේක එකතු කරනවා කියලා තමයි කියන්නේ. දැන් මේ දෙකේම ඔයගොල්ලන්ට පේනවා දෙකේම තියෙන්නේ සමාන ලකුණු. එහෙම නැත්නම් ධන. ඊට වෙලාවත් මේක ඍණ වුණා නම් මේක අපි එකතු කරන එකයි කරන්නේ. දැන් මේ දෙකේම තියෙන සමාන ලකුණු හින්දා මම ලොකු එකෙන් පොඩි එක අඩු කරනවා. හරි. මම දැන් කරන්න යන්නේ තුන්වෙනි සමීකරණයෙන් දෙවෙනි සමීකරණය අඩු කරන එක. තුන්වෙනි සමීකරණයෙන් මම අඩු කරනවා දෙවෙනි සමීකරණය. තුන්වෙනි සමීකරණය ඉස්සෙල්ලා මම ලියා ගන්නවා 2x ධන 4y ඍණ දුකරණ හින්දා උතන ඍණ දාන්නේ එන 2x ධන y සමානයි 14 ඍණ 5. 2x ධන 4y දැන් මෙතන තියෙන්නේ ධනනේ. මෙතන තියෙන්නේ ඍණ. ධනයි ඍණයි ඍණ 2x ඒ වගේම තමයි ඍණයි ධනයි ඍණ y සමානයි 14න් අඩු කරනවා 5ක්. එතකොට මට උත්තරේ එනවා 9යි කියලා. ධන 2x ට මේ ඍණ 2x කපනවා. දැන් මේ දෙකේම තියෙන්නේ අසමාන ලකුණු. ඒ කියන්නේ 4යි y ගෙන් 1y එකක් අඩු වුණාම අපිට එනවා 3යි y සමානයි 9යි කියලා. දැන් y තනි කරගන්න අපි දෙපැත්තම 3ෙන් බෙදනවා. මේ පැත්තත් මම 3ෙන් බෙදනවා. මේ පැත්තත් මම 3ෙන් බෙදනවා. 3ට 3 කැපෙනවා. 3ට 1යි 9ට 3වත් 3යි. එහෙනම් y සමානයි 3යි කියලා මට y ගේ උත්තරේ එනවා. අපිට x ගේ උත්තරේ හොයාගන්න නම් මේ සමීකරණ තුනේ කෝකට හරි ආදේශ කළා තමයි අපිට x ගේ උත්තරේ හොයාගන්නවා. අපි දැන් y ගේ උත්තරේ දන්නවා 3යි කියලා. එහෙනම් මම පළවෙනි සමීකරණයට ආදේශ කරලා x ගේ උත්තරේ මම හොයාගන්නවා. මම මෙතනින් ලියා ගන්නවා එකෙහි ආදේශ බලන්න පළවෙනි සමීකරණයට ආදේශ කරනවා x ධන 2y සමානයි 7යි x ධන 2 වැඩි කිරීම 3 සමානයි 7යි x ධන 3 වරක් 2 6 සමානයි 7යි මේ ධන 6 සමාන ලකුණෙන් එහා පැත්තට දාන අතර ඍණ 6ක් වෙනවා x සමානයි 7 ඍණ 6යි. එතන මට x ගේ උත්තරේ එනවා x සමානයි 1යි කියලා. එම නිසා x සමානයි 1යි y සමානයි 3යි කියලා අවසාන උත්තරේ දානවා.